සියලු දෙනාම නිශ්ශබ්ද වෙන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තාති. අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා. පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං තීති. හොඳයි, වැඩ ඉන්න ගරු කටයුතු අපේ විහාරාධිපති පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. අලුත්ගම පොලිසියේ ගරු ස්ථානාධිපති තුමා ඇතුළු අපේ සත්පුරුෂ නිලධාරී මහත්තුරුනි, සද්ධර්ම ශ්‍රවණලාභී කාරුණික පින්නතුනි, පින්නතියනි, සියලු දෙනාගේම මේ අරමුණ බලාපොරොත්තුව තමයි මන් දන්නවා මෙතන ඉන්නේ බෞද්ධයෝම නෙමෙයි. මෙතන සෑම ජාතියකම පින්නතුන් බණ අහන්න ඇවිල්ලා ඉන්නවා. මෙතන සෑම ආගමකම පින්නතුන් බණ අහන්න ඇවිල්ලා ඉන්නවා. මේ හැම කෙනෙකුටම ඕන කරන දෙයක් තියෙනවා. අද මං බේරුවල පින්කමට වැඩියට පස්සේ අපේ මුස්ලිම් පින්නතුන්ගේ හරි පොරේ මොකේටද ඔය බණක් අපේ කොල්ලොන්ටත් කියා ගන්න ඕන කියලා. මේ සියලු දෙනාටම තියෙන ලොකු ඌමනාව තමයි මේ හැම කෙනෙකුටම නිමෙන්න ඕන පින්නතුනේ. මේ හැම කෙනෙක්ම මොකකට හරි ජීවිතේ ගැටලුවකට ධර්මයෙන් යමක් බලාපොරොත්තු වෙනවා. ඔය ගින්නම තමා අපේ බෝධිසත්වයන්ටත් ගැහුවේ. මොකක්ද ඔය ගින්න? පින්නතුනි, මේ හැම එකකටම බලපාන ලොකු දුකක් තියෙනවා. මම මේ බණ කියන්න කලින් කියන්නේ ඔය පොඩි උන් පරිස්සම් කරගන්න ඕනේ. එතකොට වයසක අම්මලා තාත්තලා ටිකක් රැකෙන්න ඕනේ. බණ ඇහුවා කියලා තෙරපෙන එක නවතින්නේ නැහනේ. සරප්පු ගැන නම් ආසාවක් තියාගන්න එපා. ෆෝන් එකයි පර්ස් එකයි ටිකක් වටිනවා.
අද මේ පැත්තට වගේ හෙට අනිත් පැත්තට එන්නෙනවා සේරටම නැති වුණා කියාගෙන. එහින්ද ඔය වයසක අම්මලා තාත්තලා පොඩි උන් ටිකක් රැකෙන්න ඕන හොඳේ. වෙනදුන්නේ මේ හැම එකකටම බලපාන මේ දුකට සංසාර ගමනේ මේ පිච්චෙන එකට මේකට විසඳුමක් තියෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මේ හැම එකකටම බලපාපු ගැටලුව මොකද්ද? ඔය අහලත් ඇති මං හිතන් ජාතපි දුක්ඛා මොකද්ද ප්‍රශ්නේ? වෙනතුනේ මේ ඉපදෙච්ච නිසා තමයි ජරාව හටගන්නේ. ඉපදෙච්ච නිසා තමයි ව්‍යාධිය හටගන්නේ. ඕවනේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. දැන් කවද්ද ඕකෙන් මිදෙන්නේ? ඉපදෙච්ච නිසා තමයි ඔය මරණය කියන දුක දැනෙන්නේ. ඉපදෙච්ච නිසා තමයි ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දරා ගන්න බැරි. අඳුරු මේක ගැට ගහලා දාන්නකො. හරි. ඔය සිද්ධාර්ථ බෝධිසත්වයෝ පින්නතුන් හිතන්නේ අපේ බෝධිසත්වයෝ සංසාරේ කොච්චර කල් මේක හොයන්න ඇද්ද? සංසාරේ කොච්චර කාලයක් මේකට වෙහෙසෙන්න ඇද්ද? මතක තියාගන්න. අසංකේය වූවා පින්නතුනි කල්පම ලක්ෂ 4. ඔය මේ අම්මලාට තාත්තලාට කවද්ද අන්තිමට නිවන් දකින්න ඕන කියලා හිතුනේ. බෝධිසත්වෝ තමයි මේ ගමන පටන් ගත්තේ. පින්නතුනේ අසංකේය වූවා කල්පම ලක්ෂ 4. කල්පයක් කියන්නේ කොච්චරද? පින්නතුනේ අටුවාවේ සඳහන් වෙනවා ඔය යොදුනක් කියන්නේ පින්නතුනේ කිලෝමීටර් 8ක් එවකට. යොදුන් 100ක් ගැඹුරු ඇති වලක්. මම මේ කල්පේ පහදන්නේ යොදුන් ගණන් ඕනේ. අන එක කියලා ඉන්නකො නැත්තම් දිගපල්ල තේරෙන්නේ නැහැ. එතකොට දැන් යොදුන් 100ක් කියන්නේ ඔක කිලෝමීටර වලින් බැලුවොත් කීයද? කිලෝමීටර 800ක්. පින්නතුනේ ලංකාව වගේ දෙකක් හරන්න වෙනවා. දිගපළල වලකට ඔය දාණ්ඩෝනලු අවුරුදු 100කට සැරයක් එක බෑටය. මුලත් එක්ක කුරුවල් වෙන්නේ නැද්ද? කිලෝමීටර 800ක් වලක් අවුරුදු 100කට සැරයක් අබ දාලා පුරවන්න. ඒ හින්දා ඔය කිලෝමීටර 800 මරලා ගන්නකො පීරිසිකෝප්පයක්. පැහැදිලිද මං කියන්නේ? කිලෝමීටර් 800 මතැරලා මම මේ කියන්න පින්නතුනේ නිවන් දකින්න තියෙන පටන් ගන්න ඕන කියන එක මේ කියන්නේ. ඔය පිරිසිකෝප්පෙට අවුරුදු 100කට සැරයක් එක අබෑටේ ගාලේ දැම්මත් කවද්ද පුරවන්න පුළුවන්? පින්නතුනේ පිරිසිකෝප්පේ නෙමෙයි අර දඩවල. ඕක පුරවපුවාමලු කල්පෙ පිරෙන්නේ. ඒ වගේ කල්ප කීයක්ද බෝධිසත්වයෝ පෙරම් පිරුවේ?
කල්ප 1000 පින්නතුනේ අසංකේය වූ කල්ප ලක්ෂ 4 එම හිතාගත්ත හැකිද? හිතන්න යන්න එපා. පිසි අල්ලනවා. හිතාගන්න එපා. ඒ විදිහ අසංකේය වූ කල්ප ලක්ෂ 4ක් අපේ බෝධිසත්වයෝ පෙරුම් පුරලා සංසාරේ දරුවෝ දන් දීලා ඇස්සිස් මස්සලේ දන් දීලා මහරාජ්‍ය දන් දීලා පිරිද දන් දීලා පාරමිතා සම්පූර්ණ කරලා මොකද්ද බෝධිසත්වයෝ හෙව්වේ? ඔය අපිට තියෙන ප්‍රශ්නේ පින්නතුනේ පුදුම දුකක් නෙවෙදින්නේ. ඔය මට කියන්න බලන්න දැන් ඔයත් සැනසෙච්ච දවසක් තියෙනවද? ජීවිතේ මෙතෙක්කල් කරපු දේවල් වලින් හාමුදුරුවනේ දැන් නැති ප්‍රමාණවත් කියලා හිතිච්ච දවසක් තියෙනවද? ඔය හැල්මේ දුවනවා ඔකේ ඉවරයක් තියෙනවද? ඔකේ කවදාවත් ඉවරයක් නැහැ. මේ ප්‍රශ්නේ තමයි බෝධිසත්වයෝ මුලින්ම පටන් ගත්තා. මම කියනවා මේ අම්මලාට තාත්තලාට මේ සත්පුරුෂ බණහඬ ආපු පින්නතුන්ට අද මේ අලුත් ගමින් මේ පටන් ගන්න මේ ගමන මේ සියලු දෙනාටම රහත් වෙලා නිවන් දකින්න මේ පින් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්ට මේකේ අරමුණක් තියෙන්න ඕන පින්නතුනේ. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. මේ කරන හැම පින්කමක්ම මොකේටද හේතු වෙන්න ඕන? මේක නිවන් දකින්න දෙපයි. ඒ නිසා මේ නිවන් දකින්න යන ගමනට අවශ්‍ය කරන ඔය මෙවලම් ටිකක් තියෙනවා. නිවන් දකින්න යන ඕන ගමනට කරන්න ඕන කටයුතු ටිකක් තියෙනවා. ඒක හෙට ඉඳන් පටන් ගන්න. එක දවසක්වත් පහු කරන්න එපා. එකටම හොඳ සෙට් එකක් හදාගන්න. පැහැදිලිද මං කියන එක? බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රය ඉස්සරලා මොකද්ද දේශනා කරේ? අසේවනාච බාලානම් පින්නතුනේ ඔච්චරයි. මුළු සංසාරෙම වරදින්නේ මොකක් හින්දාද? අසුරමයි පින්නතුනි බලපාන්නේ. මේ මුළු ආත්මෙම විනාශ වෙන්නේ මොකක් හින්දාද? අසුර බලපාන්නේ. අපේ තරුණ මහත්තුරු හොඳට මතක තියාගන්න. අපිත් එක්ක ඉන්නේ සත්පුරුෂෝද අසත්පුරුෂෝද කියලා දෙපාරක් කල්පනා කරන්න. වල කපන මිනිස්සුද ඉන්නේ? විමුක්තිය ලබා ගන්න උදව් කරන මිනිස්සුද ඉන්නේ? බෝධිසත්වයන්ට හොඳ පරම්පරාවක් හිටියා. ඔය හැම දේශනාවකම මේ අම්මලා තාත්තලා අහලත් ඇති මම හිතන්නේ. අර භාග්‍යවතුන් වහන්සේ අන්තිමේට කියනව නේද? මම අහවලාය යශෝදරා අහවල් කෙනාය. එහෙම කියනවනේ. සරියුත් මුගලන් දෙනම මේ උදවිය. එහෙම බුදුහාමුදුරුවෝ අන්තිමේට කියනවා. එතකොට මේ පරම්පරාව එක ආත්මෙද හිටියේ? පින්නතුනේ දේවදත්ත කොහොමද හිටියේ?
කල්ප ගානක් පස්සෙන් පන්නගෙන ආවා. චිංචි මානවිකාව ඒත් එහෙමයි. සුන්දරි පරිබ්‍රාජිකාව ඒත් එහෙමයි. එනිසා හොඳට මතක තියාගන්න. නිවන් දකින්න යන ගමනට හරි වැදගත් පින්වතුනි. ඇසුර ආශ්‍රය කියන එක නම් හරිම වැදගත්. ඉපදෙච්ච දවසේ ඉඳන් බලන්න භාග්‍යවතුන් වහන්සේ උගන්වනවනේ. ඉපදුනා කියලා දන්නවන අය ඕක ගැන කියන්න ඕනේ නැහැ. ජරාපි දුක්ඛා. මේ ජරාවට පත් වෙනවා කියන එකට ඕකට જાතියක් තියෙනවද? මොකද මුස්ලිම් මිනිස්සු ලෙඩ වෙන්නේ නැද්ද? කතෝලික පින්නතුන් ලෙඩ වෙන්නේ නැද්ද? සත්තු ලෙඩ වෙන්නේ නැද්ද? මොකද ලෙඩ වෙන්නේ නැත්තේ? මේක හැම කෙනාටම පොදුයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ දර්ශනය වහන්සේ උගන්වන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා. සියලු සත්වයෝ සුවපත් වෙන්න ඕන, යහපත් වෙන්න ඕනේ. මේක කාටත් මුහුණ දෙන්න ඕන කාරණයක්. එපස්සේනේ ව්‍යාධිය කාටද වෙන්නේ නැත්තේ? මේක අපි සේරටම වෙන දෙයක්. මැරෙනවා. මේක කෙලවර කරන්න එපැයි. වෙන මොකටද මේ ඔට්ටු වෙන්නේ? සංසාරේ කවදානම් තිරිසන් ආත්මවල උපදින එක ඉවර කරන්නද? ඔය කොච්චර බරපතලද කියනවා නම් මේ කාරණය. ඔය ඉතින් දැම්ම තේරෙන්නේ නැහැ හොඳේ. මේ ලෝකේ අපිට ඇති වෙලා තියෙන සෑම දෙයක්ම නැති කරන්න පුළුවන්. ජරාවට පුළුවන්. ඇති වෙලා තියෙන සෑම දෙයක්ම ව්‍යාධියට නැති කරන්න පුළුවන්. ජරාවට පත් වුණාම කියන්න බලන්න මොනවාද නැති වෙන්නේ නැත්තේ කියලා. පින්නතුනේ අය කවදනම් ඇවිල්ලා මේ පොළොවේ පය ගහලා බනහන්නද? එක උදාහරණයක් කියන්න. ඔය මේ ජීවිතේ කොහොමත් පින්නතුනේ දහස් ගාණක් ලෙඩුන්ට පිරිත් කියලා දෙනවා. මම මේ දවස් 4ට විතරක් ලක්ෂ 2කට වැඩියෙන් පිරිසකට බණ කියලා දෙනවා. මේ දවස් 4ට විතර සාමාන්‍යයෙන් ගණන් හදලා බැලුවා. කොහොමත් දවසකට අඩුම 30000කට බණ කියනවනේ. මම මේ කියන්නේ මේ මාධ්‍යවල නෙමෙයි මේ සජීවී මේ කියන ඒවා. එලිමහනේ. අවුරුද්දට බණ 500ක් විතර කියනවා. එතකොට 30000ක් ඕනේ. 5000 නම් ඉතින් මම කොහොමත් කියනවනේ. 5000 දාමුකෝ 30000 25000ක්ම කපලා. 30000ටත් වැඩි. 5000ව 500ක් කීයද? ඔක නිකන් ඉන්න ගම හදන්න එකපාර හදන්න ඔට්ටු වෙන්න එපා. 5000ව 500 සමාන කිරීම එන උත්තරයට මම බණ කියනවා. පින්නතුනි මෙහෙම කටයුත්ත කරනකොට ඕන තරම් හම්බෙනවා. බුදුහාමුදුරුවෝ උගන්වපු දේශනාව ඇතුලේ නේද මේවා තියෙන්නේ කියලා. ඔය එක කිරියත්ත කෙනෙකුට පිරිත් කියන්න ගියා. ඒ කිරියත්ත කියනවා හාමුදුරුවනේ
මං හිතනවා මෙතනින් අම්මලා තාත්තලා 4න් 3කටවත් දී වැඩියා වෙති කියලා. ඔය එකපාරම යටිපතුලේ තුවාලයක් ආවලු. දැන් මේ කාට වෙන දේද මං කියන්නේ? පින්නතුනේ මේ අපිට වෙන්න තියෙන දේ. ඕක සිංහලයට දෙමළට තම්බියට මරක්කයට කියලා වෙනස් වෙනවද? මේ බුදුහාමුදුරුවෝ ඉගන්නුවේ. අර මනුස්සයා කියනවා කලන්තයක්ලු හැදුනේ. බලනකොට සීනි වැඩි වෙලා. පින්නතුනේ ඕක හැදුනා කියලා දැනගත්ත ගමන් අපි මනසින් වැටෙන්න පටන් ගන්නවා. ඕක හැදුනා කියලා දැනගත්ත ගමන් අපි මානසික ලෙඩෙක් වෙනවා. මං ඉතින් මේ ලොකු ලෙඩ ගත්තේ නෑ. ඔය හැම කෙනාටම තියෙන එකක් හොයාගත්තේ. මට අරුන්දා කියපු කතන්දරේ මේ. කියනවා හාමුදුරුවනේ ඉස්සර නම් තුවාලයක් වුණාට වැඩිය ගණන් ගන්න නෑලු. ඔය බුලත් ටිකක් හරි කමන්නේ හපලා තියලා බඳිනවලු. දියවැඩියා ක්ලිනික් එකේ ඉස්සරලම වෛද්‍යවරු මොකද්ද කියන්නේ? කියන්නේද තුවාල නම් කරගන්න එපා කියලා. මේකට වයසක් තියෙනවද? මේකට ભેදයක් තියෙනවද? මිනිසුන්ට ඉතින් මේ ජීවිතේ යථාර්ථය තේරෙන්නේ නැවදිය. පස්සේ කියනවා ආමුදුරෝනේ හිතලමද දන්නේ නැහැ කොහෙද යටිපතුලේ ගල් තැලුම් ආවලු. ඉතින් මේවා පින්නතුනේ මේ හිතා කියා වෙන දේවල් නෙමෙයිනේ. අර දැක්කද පළමුදා කඩු ගන්නාවේ විනාඩි 10ක් විතර ගියා නම් මගේ වාහනේත් අහු වෙනවා. උතුම් කන්දේ බන පරක් වුණා. ඔය කවුද කඩු ගන්නාවේ යනකොට රොටියක් කන්න නැතුව යන්නේ? මොන්න ආසාවෙන්ද පින්නතුලින් කඩු ගන්නාවෙන් නවත්තලා කඩේට යන්නේ? මැරෙන්න කියලා හිතාගෙන කවුරුවත් කඩවල් අස රිංගනවද? පින්නතුලින් මහ වෙලාවක් ඉන්න බැරි වුණානේ. මොකද වුනේ? උඩ තිබ්බ ගලක් පෙරෙල්ලා මැරුණානේ 6 දෙනා. මේ තුන් හිතකින්වත් හිතන දේවල්ද? ඕන දෙයක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. මේවා හරි අවිනිශ්චිත ජීවිත. අර මතකද ඉන්දියාවේ අලහබාද් ගුවන් තොටුපොළේ ඉඳන් ලන්ඩන් වලට ගියපු ෆ්ලයිට් එක? මමත් එක්ක දිල්ලි විශ්වවිද්‍යාලේ ඉගෙන ගත්ත මුස්ලිම් තරුණයෙක් කොල්ල මාව නැල්ලේ ඉගෙන ගන්න අලහබාද් යුනිවර්සිටි එකේ. මේ මගේ ජීවිතේ ආපු හරි ඛේදනීයම தත්ත්වය. මේකනේ බුදුහාමුදුරු උගන්වන්නේ. අර අද එයිමරු පින් කරගන්නේ. උන්වහන්සේ දේශනා කරන්න එක වචනකින්වත් කිසි කෙනෙකුගේ හිතක්වත් රිද්දන්න එපා. ඇයි? ඊළඟ තප්පරේ මැරෙන්න පුළුවන්. ඊළඟ තප්පරේ නැති වෙන්න පුළුවන්. කොල්ලා කියනවා හාමුදුරුවනේ රැක් කෙලි වෙනකම් බඩු පැක් කෙරුවලු. මොකේද? අර ශිෂ්‍යෝ යන්න මව් රටට යන්න. බෑග් වල බඩු වැඩිලු. කිව්වලු ගෙවල හරි අරගෙන යනවා කියලා. ඇයි? අර යාළුවෝ දීපු තෑගි භෝග. කියන හාමුදුරනේ අඬලා වැළපිලාලු ගියේ. ගුවන් තොටුපළෙන් වීඩියෝ කෝල් එකක් ගත්තලු තරුණයෙක්ගේ ගෙදරකට. අරගන්නකොට අම්මා පෙන්නනවලු මේ නංගි ලෑස්ති වෙලා මොකේද? ඔය ෆ්ලයිට් එකේ යන මල් බුකි අරන් දුවනව නේද? ඔය මොනවාද අර යනවනේ පිළිගන්න කියලා. නංගි දැම්ම ලෑස්ති වෙලා මේ
පැය 10ක් 12ක් තව තියෙනවා. මොකටද නංගි ලෑස්ති වෙලා ඉන්නේ? අයියා පිළිගන්න. විනෝදනි මේ කෝල් එකක් දෙනවා දැන් මේ ෆ්ලයිට් එක එනවා. රට ඉඳන් එනකොට අපි තරම් සතුටු වෙන්නේ නැත්තේ වෙන කවුද? කොච්චර සතුටින්ද ඉඳ ඇත්තේ දරුවෝ උපාධිය කරලා ලංකාවට එනකොට. තමන්ගේ රටට එංගලන්ත යනවා. අර තරුණයා කියනවා හාමුදුරුවනේ මිනිස්සු හැදෙනවා පින්නතුනි මේ වගේ. එළියට ඇවිල්ලා කෝපි ෂොප් එකට ගියාලු. චෙකින් වලට දාලා ගියාලු. ෆ්ලයිට් එක බලාගෙන ඉන්නකොට සද්ද දාගෙන අහසට ඉස්සුවා. තප්පර 45ක් ගියේ නෑලු පින්නතුනි. මොකද උනේ? සම්මජ්ජාතියකට හිතන්න ඇද්ද මේ? බෙල්ට් එක දාගෙන ආසන්තරා උඩට ගන්නකොට ඊළඟ තප්පරේ පාරෙන් එහා පැත්තේ තියෙන බිල්ඩින් එක හැප්පිලා ගිනි ගනී කියලා. කියන්න බලන්න. අපේ තරුණ මහත්තුරු හිතන්න. මොකක්ද මේ ආත්මේ වෙන්නේ නැත්තේ? මොකක්ද නිශ්චිතව තියෙන්නේ? මතක තියාගන්න. ඔය කිසි දෙයක් ගැන ප්‍රතිරූපණම් ගොඩනගන්න එපා. හේතුව ප්‍රතිරූප කියන ඒවා පින්නතුනේ හරි ඉක්මනට කඩාගෙන වැටෙනවා. ජීවිතේ කඩාගෙන වැටෙන්නෙම ගොඩනගපු බලාපොරොත්තුවක් නෙමෙයිද? කඩාගෙන වැටෙන්නෙම ගොඩනගපු අරමුණක් නෙමෙයිද? ඒවා හරි ඉක්මනට කඩාගෙන වැටෙනවා පින්නතුනේ. අර ආස්‍යන්තරවන මොකක් හරි වෙලා වැදුනා කියමුකෝ. මොකද්ද කියනව නේද? ඒක ඩීසල් කරාම එතකොට දරින්න බැරි වුණා කියලා. එහා පැත්තේ ඒක ගිහිල්ලා හැප්පුණේ මොකේද? වෛද්‍ය ශිෂ්‍යයන්ගේ නේවාසිකාගාරේ. දැක්කද ඒකේ CCTV වල තියෙනවා? පින්නතුනේ දේශනවලට ගිහිල්ලා ආපු ශිෂ්‍යයෝ ඉඳගෙන බත් එක දිගෑරියා විතරයි. තුන් හිතකින්වත් හිතන්න ඇද්ද මේ ප්ලේන් එකක් මේක ඇතුළට කඩාගෙන කියලා? දැන් කියන්න. මේ ලෝකෙ හැම අපි හිතාගෙන ඉන්න දේවල් වෙනවද? වෙන්නේ මොකද්ද කියලාවත් හිතාගන්න බෑ පින්නතුනි සමහරක් වෙලාවට. එච්චරටම අවිනිශ්චිතයි. කිසි දෙයක් ගැන බුදුහාමුදුරුවෝ දේශනා කරන්නෙත් ඒකනේ. අතීතං නානුසෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේ. බුදුහාර උගන්වනවා මිනිස්සු ජීවිතේ වැඩිපුරම ගෙවන්නේ අතීතෙත් එක්ක. කවුද වර්තමානයේ ජීවත් වෙන්නේ? මිනිස්සු එක්ක අතීතය එහෙම නැත්නම් අනාගතය වත් එක්ක ගෙවන එක නවත්තන්න ඕනේ. පුළුවන් තරම් මේ වර්තමානෙම ජීවත් වෙන්න. අපි නොහිතන දේවල් බොහෝ අවස්ථාවල සිද්ධ වෙන්න පුළුවන්. හරි ශ්‍රණයකින් මේක වෙනස් වෙන නිසා තමයි අර අසනීප වෙච්ච මිනිස්සයා මට කියන්නේ, හාමුදුරුවනේ යටිපතුලේ තුවාලය ආවලු. මේ කාට වෙන්න තියෙන දේද? අපිට වෙන්න තියෙන දේ. සාමාන්‍යයෙන් දැන් අපේ ගෙවල් වල රෑ බුදියාගෙන ඉන්නකොට එකපාර සද්දයක් ආපුවාම කවුද ඉස්සරළම එළියට බහින්නේ? තාත්තලා නෙමෙයිද? කවුද විපරම් කරන්නේ? හැබැයි ඉතින් කෙලලා බුදියනව නම් ඔවා නිච්චයක් නැහැ. හොඳ කෙලලා කියන්නේ මේ අලුත්ගම පැත්තේ බොනවද? එහෙම නැහැ. නැතු ඇති.
කොල්ලොන්ගේ රියක්ෂන් වලින් මට හිතෙනවා අලුත්ගම තරම් වෙන කොහෙවත් බොන්නේ නැහැ කියලා. ඔය බොන්නේ එහෙම නැහැ එහෙම. එහෙම විමසිල්ලෙන් ඉන්න අපි මෙහර තාත්තමට කියනවා හාමුදුරුවනේ දැන් ගෙදර මොන සද්දයාවත් අඩිය ගහන්න බැලු ඉස්සරලම ඇයි? කකුල බැන්ඩේජ් කරලලු. බලන්න පින්නතුනේ මිනිස්සු වැටෙන හැටි. මිනිස්සුන්ට අත්වෙන ඉරණම මාස 3ක් ගියේ නෑ. ඒ තාත්තා අපේ හාමුදුරු කෙනෙක්ගේ තාත්තගෙනේ. පුත්තල මිස්පිරිතාලේ හිටි. ගියා බලන්න. ඔය මෙහෙමනම් හතුරෙකුටවත් වෙන්න එපා. ප්‍රධාන හෙද නිලධාරීතුමිය මට කතා කරා. එතකොට බණ කියන්නේ නෑ මම. බණ කියනවා මම බණ කියනවා කියලා එතකොට කවුරුවත් දන්නේ නෑ. ඔය අර උදේට තුවාල ලෙහෙනවනේ දොස්තරට පෙන්නන්න. එන්න ගෝස් කෑල්ලක් ගත්ත අරගෙන එවුවා වතුර එක්ක. වතුර කියන්නේ අර මොකක් හරි බෙහෙත් එකක් හොඳේ. ඔබලා අරගෙන කතුර අරගෙන විලුඹට තියලා තද කෙරුවා. 25ක් 30ක් විතර විලුඹෙන් මතුවුණා. මං අහුවා දැන් මේකට මොකද කරන්නේ? අදත් සුද්ධ කරලා බෙහෙත් ඔච්චරයි. කකුල කඹනගම් බෙහෙත් දානවලු. ඊවැඩියාව හැදුනහම මොකද වෙන්නේ? ඒක ඉතින් කකුල කපලානේ බොහෝ දුරට නවතින්නේ. නිදි කුඹ කට්ටක් ඇවුනා නම් ඇදිනේ. තාත්තා කියනවා හාමුදුරුවනේ අඩිය ගහගන්න බැරි වුණාම ඇතිවෙන වේදනාව දන්නේ මං විතරලු. ඕක තේරෙන්නේ නැහැ පින්නතුනේ අපිට. අපේ තරුණ මහත්තුරු මතක තියාගන්න. හැමදාම මේ කකුල් දෙක වැඩ කරන්නේ නැහැ. හැමදාම මේ අතපය වැඩ කරන්නේ නැහැ. හැමදාම කතා කරන්න පුළුවන්ද? ඔය හැම එකක්ම ඔය තෙරපි හරි බනහන්න තියෙන්නේ බොහොම ටික කාලයයි පින්නතුනේ. රෝද පුටුවක ඉන්න කෙනෙකුට මෙතෙන්ට එන්න හිතන්නවත් පුළුවන්. පෙරලගෙන හරි එන්න පුළුවන්. ටික කාලයයි මේකේ තියෙන්නේ. ඔය සමහරව හිතන් ඉන්නෝනේ අවුරුදු 7-800ක් ඉන්නවා කියලා. මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔය ඇත්ත බණ අහනකොට මේවා එහෙම ජීවිතනේ. මොකක්ද මේක බේරගන්න තියෙන වෛරේ? අලුත්ගම චණ්ඩ ඉන්නවද නැහැ? චණ්ඩි ගන්නේ මේ උණු බස්සලින් රුපියල් 150ක් කව කරන්නේ මං කියන්නේ. ඔය එහෙම ඉන්නව නේද? නැද්ද? තවුණාද ඔය? මේ කුඩු වයිස් තියනවද නැතුව ඇති? නෑ බොහෝ ටවුන් වල තියෙනවා ඒකයි. ඕවා නේ පෙති. කොල්ලොන්ගේ සාක්කු වල දැන් බලුවා පෙති කාඩ් එකක්වත් තියෙනවා. පොඩි පැටව. මේ ජීවිතවල මෙව්ව කරන්න කාලයක් තියෙනවද? ඊළඟ තප්පරේ මැරෙන්න ඉන්න අපි. ඊළඟ තප්පරේ ව්‍යාධියට පත්වෙන්න ඉන්න අපි. හරි අවිනිශ්චිතයි. ඌව කරන්න එපා. තාත්තා කියනවා මෙව ඉතින් වෙනකන් තේරෙන්නේ නැහැ හොඳේ. අතරහන්දි පණ නැති වුණාට පස්සේ තමයි සේරම මතක් වෙන්නේ අන්තිමේට. මේ ඊට කලින් බොහොම කරුණාවෙන් කියන්නේ හාමුදුරනේ දැන් මගේ අනිත් කකුලටත් ඇවිල්ලාලු තියෙන්නේ. මොකද්ද? අර යටිපතුල් පැසවන ලෙඩේ ඇවිල්ලා. කකුල් දෙකම කැපුවා බින්නතුනේ. මේක කාටද වෙන්නේ නැත්තේ? මේක හැම කෙනෙකුටම වෙන්න පුළුවන්. මොනවාද ගහ බැනගෙන ඔට්ටු වෙන්න තියෙන්නේ? ඔය මියුසිකල් ෂෝ එකක් හෙට ලෑස්ති කරන්නකෝ.
25ක්වත් ගහ ගන්නවද? තියෙන ගොංකම වෙන මොකද්ද? කොල්ලෝ ඩිංග නැත්තම් හෙල්මට් පාරවල් අතාරින්න බැල්ලේ. තියෙන මොඩකම. මේකේ මොකක් හරි තියෙනවද අපිට අනකත් එක්ක කොට්ටු වෙලා ඉතුරු කරගන්න දෙයක් තියෙනවද? ගෙවල් වල කට ඇරියොත් කතා කරන්නේ මොනවද? අම්ම කුණුහරුපෙන්නේ කතා කරන්නේ. තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? අලුත්ගම බොන්නේ නැති හින්දා ටිකක් මේ අඩු ඇති සමහරට අර බොන පැති වල ටිකක් වැඩි. මේ වෙනකොට කී ගමනක් තාත්තලාගෙන් අහන්න දෙයක් ඇන්නේ. ඇති හැටි කුණුහරුපෙන් බැලනත් අඩි ගහනවනේ බිරිඳට. ඒක අහලා වැඩක් නැහැ. මං අහන්නම් මේ බණ අහන්න ආපු තරුණයන්ගේ. පින්නතුනි මම මේ ගහන්නේ අපේ මේ බණ අහන්න ආපු සත්පුරුෂ තරුණ මහත්තුරුන්ගේ. ඒක මට මොන જાතිය වුණත් කමන්නේ. ඇවිල්ලා ඉන්න කොල්ලොන්ට මම මේ කියන්නේ. පුතේ මේ වෙනකොට කී පාරක් විතර අම්මටයි තාත්තටයි තෝ කියලා කතා කරලා තියෙනවද? මම නිකන් බණ අහන ගමන් කල්පනා කරන්න බෑ. කී පාරක් අම්මට වේසි කියලා බැලලා තියෙනවද? කොල්ලෝ බයිනෝ. තාත්තට කියනවා තෝතෝගේ වැඩ බලන් හිටුලු. කියන්නේ නැද්ද? ඔය පොලිසිය මහත්තුරුන්ගෙන් අහන්නකො දරුවෝ කොච්චර එනවද? ඕක නවත්තන්න ඕනේ. හැමදාම අර දැක්කද දනිට්ටම්බේ? වෙනතින් මට මෙව මතක් වුණාම බණ නෙමෙයි කියවෙන්නේ ඒකයි. කියන්නත් ඕනේ ඉතින් ඒ හින්දා. හොඳ විනාඩි 45ක් ඉවරයි. බණ කියන්න වෙලාව යනවා. ඔය නිට්ටම්බේ අර දැක්කද පවුලේ එකම පුතා තාත්තා කියනවා මහත්තයා ඔළුවේ ගැටලු. ඇයි කියලා අහපුවාම කියනවා කොල්ල ඇවිල්ලා ඔළුවෙන් අරගෙන බිම ඇන්නලු. මොකටද? උඩු ගහන්න සල්ලි ඉල්ලලා. අම්මගේ ෆෝන් එක ඉල්ලුවලු විකුණන්න දෙන්න කියලා. අම්මා ඒක දුන්නේ නැහැ කියලා අම්මටත් ගැහුවා. අම්මටයි තාත්තටයි දෙන්නටම ගහලා ගෙදරින් එළියට දැම්මා. මම මේක කියන්නේ ඔය විකුණන මහත්තුරුන්ට. ඕක නවත්තන්න. එක පෙති කාඩ් එකක්වත් අලුත්ගම විකුණන්න එපා. ඔවගේ අයිස් වකාරනේ. කවුද ඌව ගහන්නේ? දුප්පත් අම්මගේ තාත්තගේ දරුවෝ. අවුරුදු 16 17 18 පැටව්. අවුරුදු 25 30 තරුණයෝ. බඩු මුට්ටු කරගහන මිනිස්සයාගේ ඉඳන් පුරුදු වෙලා ඉන්නේ මොකේද? මුළු දවසම වැඩ කරලා හැන්දෑවට කන්නේවත් නැහැ. දවස මොට්ටු වෙලා බලන්නේ ඔය මොකෙක් හරි ගාවට ගිහලා මොන හරි කරන්න. අපේ මේ අලුත්ගම තරුණයන්ට ලොකු වගකීමක් තියෙනවා. අලුත්ගම තාත්තලාට ලොකු අභියෝගයක් තියෙනවා. මේ තරුණ පරම්පරාව මේකෙන් මුදවා ගන්න ඕනේ. අම්මලා තාත්තලා පුදුම විදිහට දුක් විඳිනවා පින්නතුනේ. එක අම්මා කෙනෙක් මට ෆොටෝ එකක් ගහලා එවලා තියෙනවා. අවදාවත් ඒ වගේ දුකක් එක අම්මා කෙනෙකුටවත් වෙන්න එපා. අම්මගේ කම්පෙති දෙක ඉරිලා. මං ඇහුවා මොකද? පුතා පිටිපස්සෙන් ඇවිල්ලා ඇදගෙන ගියා කිව්වා. කරාඹු ගැලෙව්වේ නැහැ මොකද කරුවේ?
කන්දක ඉරාගෙන අම්මගේ ලේ අතට අල්ලට එක්කහු වෙන්න වැක්කරෙන්න කරාමුදෙක් ගලවගෙන ගියා. මොකේටද? කුඩු ගහන්න. අයිස් වලට තරුණය හුරු වෙලා. මේවා නවතින්න ඕන නැද්ද? ධර්මයේ ආශ්චර්ය කොච්චරද කියනවා නම් තරුණ මහත්තුරු දැන් හරියට බණ අහනවා. සත්පුරුෂ දරුවනේ නිකං හරි කමක් නෑ මැදි වෙලා තියෙනවනම් හෙට ඉඳන් නවත්තන්න. ඔය කොල්ලෝ කියනවා නේද දැන් අමාරු ඉසික් එක කියලා. ඔහොම කොල්ලෙක් මට කිව්වා උට සික් එකලු. ආන්දන් ඇතුලේ බන්ධනාගාරේ. මම දැන් මේනකන් ඉන්නේ බන්ධනාගාරේ ඉන්නකොට සික් එකට මොකද කෙරුවේ කියලා අහන්න. සල්ලි දෙනවද? ගුටි තමයි ඉතින්. වෙන මොනවාද? මේ සමහර පොඩි උන් ඉන්න බීඩියක් නැත්නම් වැසිකිලි යන්නේ නෑලු. පොඩි කොල්ලෝ. මානසික ලෙඩ නේ ගොංගස්. ඔව පුතේ නවත්තන්න. කොල්ලෙක් තරුණයෙක් වුණාම හොඳ පෞරුෂයකින් ඉන්න ඕනේ. නිකමටවත් හිතෙන්නේ නැද්ද සිගරට් එකක් බොනකොට බිත්තර සෝටිස්සයක් ආවනම් මොකද වෙන්නේ කියලා? දැන් කියයි අරකින් එන එක මේකෙන් එන්නේ නැහැ කියලා. මතක තියාගන්න. ලොකු නැඹුරක් තියෙනවා. මේ යුගය තරුණයෝ කොච්චර බනහනවද කියනවා නම් මම මේ තරුණ මහත්තුරුන්ට කියන්නේ මේක දරා ගන්න බැරි ලොකු පිරිසක් ඉන්නවා. දැන් කියනවා මං එවලා තියෙන්නේ පල්ලියෙල්ලු. ඒ හින්දා තරුණයෝන්ට අහුවෙන්න එපාලු. අත්නෝරුවේ සිරිතම් එවලා තියෙන්නේ. අනේ ඒක දන්නේ නැහැ ගම කොහෙද කියලා. පල්ලියෙන්ලු එවලා තියෙන්නේ. මං උස්සන්නේ NGO වලින්ලු. ආ දැන් මං NGO වලින් උස්සනවා කියමුකෝ. ඔයත් කවුද ඉස්සුවේ? NGO වලින් ආවද ගෙදරට ආන්ගාද කත්නෝරුගේ බණත් වෙන අලුත් ගම හඬ යන්න කියලා. සල්ලි පොම්ප කරනවලු මගේ බණවලට. ඊයේ මතුගම බණනේ. කොහොමද 80000ක්වත් දෙන්න ඇති. දබ වැස්සනේ. ඔය මැද්දට ගෙනල්ලා දාන්න ඕන මට බයින් එකේ. මොනවා වගේ වෙයිද? ආපතටිකින් තමයි ගන්න වෙන්නේ. මිනිස්සු දොහොත් මුදුන් දීගෙන සාදුකාර තියාගෙන බුද්ධා ලම්බන ප්‍රීතියෙන් සම්බුද්ධ ශාසනයට තියෙන ආශ්චර්යයට ධර්මයේ තියෙන හාස්කමට සිවුරට තියෙන ආදරයට පින්නතුනි ජාණෙන් ජන්මෙන් පුරුද්දෙන් එන බෞද්ධකමට හැරවෙන්න මොකේද? ධර්මයේ ගුණ කියන තැන උගන්වනවා සන්දිට්ඨිකෝ. ධර්මයේ ගුණ සාන්දෘෂ්ටිකයි. ඒක තමයි ඔය පේන්න තියෙන්නේ. වෙන මොකේද? ඔයතුන්ට සල්ලි දුන්නද බණහන්න යන්න කියලා? මතක තියාගන්න. ඔය සල්ලි දීලා කියමුකෝ. දීලා හරි කවන්නේ පින්නතුනි කුඩු ගන්න එක නවත්තනවා නම් එච්චරයි. මේක පල්ලියෙන් නෙමෙයිනේ. අපායෙන් හරි කමක් නැහැ. ඒවල මේකට හොඳක් වෙනවා නම් මොකද වෙන්නේ? ඒ නිසා අපේ තරුණ මහත්තුරු දැනගන්න. මේ ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් අර පෙති විකුණන කොල්ලෙක් කියනවා මන් නැවතුවලු. මේ විකුණන මහත්තුරු මේවා නවත්තන්න. අම්මා තාත්තා දුක් විඳිනවා. ධර්මයේ හාස්කම කොච්චරද කියනවනම් සත්තයි අලුත්ගම වෙනස් වෙනවා පින්නතුනි. එහෙනම් බුදුබණ බොරු වෙන්න එපයි. මොරටුවේ පැටියා කියනවා කොල්ල කුඩු වික්කේ
අය විකුණන්නේ මං හවද නඩුවලට සල්ලි කොහෙන්ද? දරුවන් අරුවට ගෙවන්න සල්ලි එපේ. රස්සා කරලා ගෙවන්න. හාමුදුරනේ මං ඇතුළට යනවලු. බලන්න. මට දුක හිතුණා පින්නතුනේ. මං ඇතුළට යනවලු. මං වෙයි. නෑ තව ලොකු පිරිසක් බේරෙනවලු එකෙන්. මේ ධර්මයේ හාස්කම සෙල්ලන්නේ තරුණයෝ බණහඬ ගත්තාම තරුණයන්ට තරම් මේක දැනෙන පිරිසක් නෑ. කොල්ලෝ ධර්මයට අනුව ජීවත් වෙන්නේ හිරගෙවල් වල වුණත් ගිහිල්ලා ලෑස්ති වෙලා පෝරකේ බාධාවක් කරගන්නේ ධර්මයට අනුව ජීවත් වෙන්න. කොල්ලා කියනවා හිරේ ගියත් කමක් නෑ අනික් කෙවුම් බේරෙනවලු. බලන්න. සත්තයි මේවා විකුණන මිනිස්සු මේවා නවත්තනවා. මේ ගෙයක් ගානේ අම්මා තාත්තා සතුටින් ඉන්න ඕනේ. වෙනදුනි මෙව්ව හදාගන්න නැතුව කොහොමද අපි නිවන් දකින්නේ? ජරාව ව්‍යාධිය මරණය ගැන පන්සල් වල එක්කහුව වෙලා බණ කියන්න කලින් පන්සලේ පින්කටේ පරිස්සම් කරියකද? පැන්කෙන්ඩිය පරිස්සම් කරියක හොරකම් කරනවා. පිත්තල බුදු පිළිමයක් තිබ්බ හැකිද? පිනතුනේ නිවන් දකින්න බණ කියන්න විහාරකේ ඇරලා තියෙන්න ඕනේ. පණමඩු ඇරලා තියෙන්න ඕනේ. පන්සලේ ගේට්ටු ඇරලා තියෙන්න ඕනේ. වහලා තියෙන ගේට්ටු ටික අරගන්න ඕනේ පින්නතුනි ඉස්සරලා. වෙන කොහොමද මේවා කියන්නේ අපි? මිනිස්සුන්ට නිදහසේ රැයක් දවාලක් නැතුව පන්සල් එන්න තියෙන්න ඕනේ. අම්මට තාත්තට සනසීමෙන් මැරෙන්න පරිසරයක් තියෙන්න ඕනේ. දරුවන්ට අපේ තරුණයන්ට මේ පන්සිල් ටිකවත් ගන්න හොඳ සිහියක් තියෙන්න එපයි. බුදුවරු උගන්වන්නේ නේ විනයෝච සුසික්කිතෝ. හොඳ විනයක් තියෙන්න ඕනේ. හොඳ ශිල්ප ශාස්ත්‍රීය අවබෝධයක් තියෙන්න ඕනේ. එනිසා මතක තියාගන්න. මේවා හදන්න නම් අර ගිල්ල ගන්න විනාශ වෙන ඒවා සේරම නවතින්න ඕනේ. මම ඔය අපේ තාත්තලාට කියන්නේ තරුණ මහත්තුරුන්ට කියන්නේ බොහෝම පුංචි කාලය තුල හෙට ඉඳන්වත් හැදෙන්න හැම තැනකදීම කරන යෝජනාවක් තියෙනවා. පින්නතුනි ඔය මම මේක මෙහෙත් කියනවා දැන් මේක ඉවරලා දැන් කළුතර බණ දුවේ පන්සලේ කතා කරලා කියනවා දැන් පටන් ගමුලු. ඇයි? පිරිලා. පැත්ත හිතන්නකො දැන් ඉඳගෙන ඉන්න අම්මලා තාත්තලා වැත්තන තව ටිකකින් නැගිටිනවනේ. මිනිස්සුන්ට බණ අහන්න ඕන පින්නතුනේ. මිනිස්සුන්ට නිමෙන්න ඕනේ. මිනිස්සුන්ට දැනගන්න ඕනේ හාමුදුරුවනේ හරි මොකද්ද වැරදි මොකද්ද කියලා. මිනිස්සුන්ට දැනගන්න ඕනේ පව් මොනවාද පින් මොනවාද කියලා. හෙට ඉඳන් ගෙදර අම්මට තාත්තට දරුවන්ටව කිසි කෙනෙකුට මේක ඉතින් හෙට ඉඳන් කරන්න ඕන හොඳ තෝ කියලාවත් කියන්න එපා. පැහැදිලිද මං කියන්නේ? හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. මම කියනවට ඕක නවත්තන්නකෝ. හෙට ඉඳන් ගෙවල් වල කුණු හරපයක්වත් කියන්න එපා පින්නතුනේ. මම නිකන් කියනවට ඕක කරන්නකෝ. හෙට පටන් ගන්න පුළුවන්. මෙතෙක්කල් බිරිඳට දරුවන්ට ස්වාමියාට දෙමව්පියොන්ට කතා කරේ අපේ තාත්තලා හදවතට තට්ටුවක් දාලා බලන්න මේ වෙනකොට දරුවෝ ඉස්සරහ කීපාරක් අම්මට බිරිඳට කුණුහරුපෙන් බැලලා තියෙනවා. මේ දරුවෝ ඉස්සරහ බිරිඳට කුණුහරුපෙන් බයිනවනේ. කෙලලා ගිහුවම මොකද කරන්නේ? ඕව නවත්තන්න.
මගේ දුවේ මගේ පුතේ කියලා අම්මා තාත්තා එක්ක ඉන්න ඕනේ. මගේ අම්මේ මගේ තාත්තේ කියලා දෙමව්පියෝ එක්ක ඉන්න ඕනේ. හරි හොඳට ගෙවල් වල පවුල් වල ඉන්න පින්නතුනේ 7-800ක් නෑ 5 දෙනයිනේ ඉන්නේ නේ. අනේ ඔය පහත් එක්ක මස් 500ක් අරන් ගිහිල්ලා කන්න බැරි කම නෙවෙයි තියෙන්නේ. වෙන මොකද්ද තියෙන්නේ? තාමත් ඔට්ටු වෙන්නේ 5 දෙනාට එකට ඉඳගෙන එකට බත් කන්න නෙමෙයිද? ඔක කොරන්න හෙට ඉඳ. නේ අර මම මේ දරුවන්ට කියන්නේ අර තියෙන්න ඕනේ හොඳේ මගේ අම්මනේ මගේ තාත්තේ කියලා අම්මා තාත්තා වැළඳ ගන්න එකක්. කවදාව මැරුණාට පස්සේ මලමිනි කණ්ඩ හැදුවට වඩා තියෙනවද? පින්නතුනි ගිලී කියලා හිතනවනේ මිනිහත් එක නැද්ද? නේ මට හිනත් යනවා මලකවල්ලෝ කියපුවා. කකුල් දෙක අල්ලගෙන ඉඹගෙන ඉන්නවා. වැඳලා නැහැ අවුරුදු 30කින් විතර දනිස් දෙකෙන් පහළ අල්ලලා. සිද්ධාලේප ටිකක් ගාපු නැති දරුවේ. දැකලා තියෙනවද මලකවල් වල? ඒවනම් මල කෝලා. පෙට්ටිය වටේ බල්බ් බැලුවතන. දැකලා තියෙනවද? ෆෑන් දෙකයි. මොකටද දඩි දානවද? අනේ කෝලා. පවුඩර් ගන්නවා පින්නතුනි මලමිනි. දැකලා නැද්ද ඔළුව පීරා ඉන්න අඬ. තියන්න තියෙන සුමානයක් විතර සාලේ මැද්දේ. ඔය ඇඬිලිත් නෑ වැලපිලිත් නෑ අඬනවා ගිහිල්ලා වල්ලන්න කියලා ඊට පස්සේ. නැද්ද? පෙරියන් දෙන්නේ බොරුවට. හරි ආදරෙන් අම්මා තාත්තා එක්ක ඉන්න. එක වචනයකින්වත් අම්මගේ තාත්තගේ හිත රිද්දන්න එපා. තරුණ මහත්තුරු දැනගන්න ඕනේ. පුතේ රස්තිය අදු ගහන එක නවත්තන්න. ජීවිතේ වැරදුනොත් වරදින්නේ අපේ ඔය වයිසි මහත්තයන් අහලා බලන්නකො. කවදා හරි අපදෙන්න ආවනම් අපදෙන්න ආවේ යාළුවෙක්ද අම්මා තාත්තද? අම්මයි තාත්තයි. ඔය ගංජා ගහපු යාළුවෝ අපදෙන්න එනවද? කුඩු පැකට් එකට සෙට් වෙච්ච උන් අපදෙන්න එනවද? මොකක් හරි වුණාම පුතේ මොකෙක් ඔක තේරෙන්නේ නැහැ නේ මේ කොල්ලොන්ට ඒකනේ කියන්නේ. දෙයක් වුණාට පස්සේ ඉන්නේ අම්මයි තාත්තයි කසාද මැදලා නම් බිරිඳයි විතරයි. ඔච්චරයි. ඒ වුණාට හපංකම් පාන්නේ කාටද? අම්මටයි තාත්තටයි බිරිඳටයි. අම්මා තාත්තා එක්ක හරි හොඳට ඉන්න. නේ ඔය හරි ආදරෙන් ගෙවල් වල අම්මා තාත්තා එක්ක ඉන්න ඕනේ. මම මේ අලුත්ගම තරුණ මහත්තුරුන්ට පොඩි යෝජනාවක් කරනවා. දැන් අද නොවැම්බර්නේ මම ජනවාරි 25 එනවා උඩකොටුවේ පන්සලට බණකට. ඉරිදා කට්ටියම එන්න ඕනේ. ඔය එතකොට මට මේක ආයෙත් අලුත් කරන්න පුළුවන්. මතක තියාගන්න. හෙට ඉඳන් ජීවිතේ මුස්පේන්තුකම පිරিলা නම් තියෙන්නේ. දන්නවනේ මුස්පේන්තුකම කියන්නේ මොකද්ද කියලා. ඔය ඉන්නේ කෙල ඉන්නේ මොකවත් කරන්න බැරුව. පාන්දර 2-3 වෙනකම් ෆෝන් නොබනවනේ. තල්ලු කර කර ඉන්නවා. යකඩ කපන්නේ වයි ඔයනේ ලුණු කපන්නේ වයි සර්පෝ තම්බනේ ඕනේ බලන්න. උදේ 10ට විතර නැගිටින්නේ. ඔහොම හරියන්නේ. තරුණ මහත්තුරු මතක තියාගන්න ඕනේ. හෙට ඉඳන් කිසි කෙනෙකුගේ සිගරට් එකක් බොන්නේ නැහැ. ලැජ්ජ නැද්ද එකයි සිගරට් කෑලි බොන්න? එකයි බයිසිකල් වල නැගලා යන්න. පස්සෙන් යන්න. කුල්ලී වැඩක් කරලා හරි කමන්නේ හැන්දෑවේ ගෙදර ඇවිල්ලා කරන්න තියෙන යුතුයකම් ටික කරලා. ඔය සමහර තාත්තලා බලන්නකො වැඩ ඇරිලා එනවයි යනවයි දෙකම එකයිනේ. තාත්තලා හිතන් ඉන්න පොරවල් ගියේ නැත්නම් අරුන්ට වෙරි වෙන්නේ නැහැ කියලා. කාටද යාළුවන්ට? කොල්ලොන්ටත් ඕක තියෙන ලෙඩක්. කොල්ලෝ හිතන් ඉන්න යාළුවෝ තරහ වෙනවලු ගියේ නැත්තම්. පුතේ හොඳට කල්පනා කරන්න.
මට මාතර තරුණයෙක් කියනවා මෙහෙත් වැල්ලට කිට්ටුයිනේ. හාමුදුරුවනේ පුදුම යාළුවෝ කන්දක්ලු හිටියේ. අසත් පුරුෂයන්ගේ ඇසුරේ ප්‍රතිඵලය තමයි පිරිඳ නැති වෙනවා, දරුවෝ නැති වෙනවා, දෙමව්පියෝ නැති වෙනවා, සමාජය නැති වෙනවා, පන්සල නැති වෙනවා, අන්තිමේ අපිත් නැති වෙනවා පින්නතුනේ. එහෙම නෙමෙයිද? කවුද ප්‍රිය කරන්නේ? සත්පුරුෂෝ විතරක් ඇසුරු කරන්න. ඔය එක ජරා ගොඩවල් වලට අහු වෙන්න එපා. හරි හොඳට ඉන්න. හොඳට මහන්සි වෙන්න, හොඳට හම්බ කරන්න ඕන. හොඳට හම්බ කරන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව අර ජරාවටපත් වුණාට පස්සේ කවුරුවත් නැහැ. අර තාත්තා කියනවා හාමුදුරුවනේ මගේ ඉඩ කඩන් දැන් මට මතක් වෙන්නේ. යාළුවෝ ඉන්නවද? අර තරුණ මේක ටිකක් හොඳට මතක තියාගන්න ඕන. ඔය හැම සතියන්තෙම ටවුන් එකට යන්න බෑනේ ඇයි? ළමයි පන්ති ඇවිල්ලා. අනේ මෙහෙ ගොම් පැටව කොල්ලෝ ඉන්නවා. එහුන් අත කපා ගන්නවා පොඩ්ඩ බැයින. දැකලා නැද්ද? දෙන්න නම් හිතනවා පින්නතුනේ. පිරුවෙන් ඇරලා යනකොට මට ඉතින් අර කෙල්ලෙක් ඉස්සරහම එක අතුල්ල ගන්නවා අත මොකෙන් හරි වීදුරු කට්ටකින්. ගොන් කම්පුතේවා. කොල්ලෙක් වුණාම ඔච්චර බූරුවෙක් විදියට හැසිරෙන්න ඕනද? ඔය ගොන් වැඩ කරන්නේ නැහැ හොඳ. තරුණයෙක් වුණාම හොඳ ජවයක්, කොල්ලොන්ට හොඳ පෞරුෂයක් තියෙන්න එපැයි. දැක්කද අර ගම්පොළ අවුරුදු 16 කෙල්ලගේ බෙල්ල කැපුවා. කවුද කැපුවේ? කොල්ලට අවුරුදු 27යි. එම කවදාවත් ඔය දේවල් නම් කරන්න යන්න එපා. අම්මා තාත්තා ගැන හිතන්න. සේරටම කලින් තමන් ගැන හිතන්න. අඳින්න ඩෙනිම් 3ක් නැහැ. මගුල් කණ්ඩ කතාව. මේ පින්නතුනේ මේ සාජහල්ලා වෙන්න හදනවානේ. ඉන්න තැනක් නැහැ. අවුරුදු 28යි දාන්න බ්‍රේස්ලට් එකක්වත් නැහැ. බීලා තියෙන සිගරට් කන්දේ වුණාට. එහෙම නෙමෙයිද? ගෙදර ටොයිලට් එකේ රීපපටි දෙයක් ගහලා තියෙන තහඩුවක් තියලා. බලනකොට කොල්ලෙක් ඉන්නවා ගෙදර. කෙල බුදි. ඔහොම පුතේ බෑ. තරුණයෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. මෙතෙක් කල් වැරදි කරලා තියෙනවා නම් හෙට ඉඳන් ඔය කරපු මජර වැඩ සේරව නවත්තන්න. හෙට ඉඳන් නවත්තන්න. මොකක් හරි කමක් නෑ රස්සාවක් කරලා හරි ලස්සනට දියුණු වෙන්න. මට කියන්න මෙවට ජාතියක් තියෙනවද? මෙවට ආගමක් තියෙනවද? කවුරු හරි කමක් නෑ ගොඩ නැගෙන්න ඕන මිනිස්සෙක් පින්නතුනි. එච්චරයි. සම්බුද්ධ ශාසනය බැබලෙන්න ඕනේ. චිරත් කල් පන්සල් හැදෙන්න ඕනේ. අපේ හාමුදුරුවරු කියනවා සිරිධම්ම කොල්ලෝ වෙනදට වඩා දැන් පන්සල් එනවලු. මට පින් දෙනවා. අම්මා තාත්තා දරුවෝ එකටම පන්සල් යන්න ඕනේ. අම්මයි තාත්තයි දරුවෝයි එකට පන්සල් යන්න ඕන. කවද්ද අන්තිමට ගියේ? මම මෙහන්නේ තාත්තලාගෙන අම්මලාගෙන. අම්මලාගෙන් අහන්නේ තාත්තලාගෙන් අහන්නම්කෝ. කවද්ද අන්තිමට දරුවොත් එක්ක පන්සලට ගිහිල්ලා බෝමලු ඇමදුවේ? කලන්තේ දාලාද? ඊයේත් මතුගම 4 දෙනෙක් විතර වැටුණා. මේ පිරිස තෙරපෙනවා. මොකද ඉතින් මං කරන්නේ ඕගොල්ලෝ?
අම්මා තාත්තා දරුවෝ පින්නතුනි පුළුවන් විදියට ඈත් වෙලා ඉන්න. මං කිව්වේ මුලින් මේක වයසක උදවියට ළමයිට මේ ගොරොත්තු දෙන්නේ නැහැ දාඩිය සැරට කලන්තේ දානවා. ඒ හින්දා කිව්වට ඈත් වෙන්නේ ඔහොම ඉන්න. ඔය තාත්තලා දරුවොත් එක්ක පන්සල් යන්න ඕන. ගෙදරින් කවදාවත් වෛරය ක්‍රෝධය ද්වේෂය පොම්ප කරන්න එපා. බෝමලු අමදින්න චෛත්‍යමලු අමදින්න දරුවොත් එක්ක ගිහින් කරන්න. පින්නතුනි බල්ලෙකුට පූසෙකුටවත් කරදර කරන්න එපා. මොකද අපි මැරෙන මිනිස්සු. සහෝදරයොත් එක්ක තියෙන අමනාපකම් නැති වෙන්න ඕනේ. අනිත් එක තමයි ඔය හාමුදුරුවොත් එක්ක වෛරකාරකම් තියාගන්න එපා. බුදුහාමුදුරු මොනා කරන්නද ඔකට? ශාසනික සම්බන්ධතාවයේ හොඳට නඩත්තු කරන්න. අවදාවත් ගමේ පන්සල නම් අමතක කරන්න එපා. තෙරුවන් වැඩ ඉන්න භූමියේ වතපිළිවෙත කරන්න. අපේ තරුණ මහත්තුරු අපේ තාත්තලා හෙට ඉඳන් මම මේ වෙලාව යන හින්දා බොහොම දඩි පිටි ගාලා මෙවුවා කියන්නේ. උදේ නැගිටලා බුදුහාමුදුරුවන්ට අර පැන් වීදුරුවක් පූජා කරන්න. පින් සිද්ධ වෙනවා. මම නිකන් කියනවට කරන්නකෝ. කවුද මේක කරන්න ඕනේ? මේක තරුණයොම කරන්න මම යෝජනා කරන්නේ. උදේ නැග මහ දෙයක් නෑ කෝප්පයක් අරගෙන වතුර ටිකක් දාලා බුදුහාමුදුරන්ට පූජා කරන්න ඔච්චරයි. ගාථා කියන්න ඕනද? අමුතුවෙන් ලෑස්ති වෙන්න ඕනද? සති 3ක් කරන්නකෝ. පින්නතුනේ හෙට ඉර පායනවා සත්තයි. කරන හැම වැරදි වැඩක්ම නවත්තනවා. මොකක්ද අනුභවය? බුද්ධ වත කරන මිනිස්සුන්ට වරදින්නේ නැහැ. එක පාපයක්වත් වෙන්නේ නැහැ, එක අකුසලයක්වත් වෙන්නේ නැහැ. වචනකින්වත් හිංසාවක් පීඩාවක් වෙන්නේ නැහැ. ගෙදර බුදුහාමුදුරුවන්ට පැන් ටික තියන්න, දානි ටික තියන්න. අම්මයි තාත්තයි එක්ක අහුවෙලා ගෙදර බුදුන් වදින්න. වැඩි හිටියට කිරි අම්මට කිරියත්තට සලකන්න. පුතේ සිගරට් එකක්වත් බොන්න නැතුව ඉන්න බලන්න පුළුවන් නම් හොඳට හම්බ කරන්න, හොඳට මහන්සි වෙන්න. කොල්ල වුණාම හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න. පෞරුෂයේ ආනුභාවයෙන් මේ තරුණ මහත්තුරු පුරුදු වෙන්න. ඉවසන්න පුරුදු වෙන්න ඕන. හොඳට ඉවසන්න. කිසි කෙනෙකුට කටක් කරලා හිතක් රිදෙන්න හෙට ඉඳන් වචනයක් කියන්නේ. ඕන කෙනෙක් බණී, ඕන කෙනෙක් වෛර කරයි, ඕන කෙනෙක් දෙස් දෙවල් තියයි, ඕන කෙනෙක් පලිගහයි, හෙන ඉල්ලයි. ක්වොලිටි එකක් තියෙන මිනිස්සෙක් ගාව මොනවාද තියෙන්න ඕනේ? සත්පුරුෂකම විතරයි. අනෙක් බණින එක අනෙකගේ වැඩක්, ඉවසන එක අපේ වැඩක්. වෛර කරන එක අනෙකගේ වැඩක්, මෛත්‍රී කරන එක අපේ වැඩක්. ඊර්ෂ්‍යා කරන එක අනුන්ගේ වැඩක්. මුදිතාව තියෙන්න ඕනේ අපි ගාව. ක්‍රෝධ කරන එක අනුන්ගේ වැඩක්, කරුණාව දක්වන එක අපේ වැඩක්. මෙහෙම ගියොත් තමයි නිවන් දකින්න පුළුවන්. මම්මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා මේ අම්මලා තාත්තලා සත්පුරුෂ පින්වත් සියලු දෙනාට උතුම් ධර්ම දේශනාමේ පින්කමේ ආනුභාවයෙන් චිරාත් කාලයක් ඉහෙන් වැජබෙන්න මේ පින් හේතු වාසනා වේවා. සංසාරේ නිර්වාණය දක්වා යන ගමනේ අද මේ පන්සලෙන් බණ අහලා මේ පටන් ගත්ත ගමන නිවන් දකින්න පාරමිතාවක් වේවා. සාදු කියලා පින් අනුමෝදන් වෙමු. පින්කම සංවිධානය කරපු අපේ පණ්ඩිත හාමුදුරුව ඇතුළු උන්වහන්සේට ලොකු උමනාවක් තිබ්බ මේ බණ කියවන්න. පින්කම බොහොම සාර්ථකයි, බොහොම පිළිවෙලයි. අපේ හාමුදුරුව ලොකු වැඩ කරන කෙනෙක්. මං හිතන්නේ ලංකාවේ ලොකුම කූඩුව ගහන්නෙත් හාමුදුරුවද කොහෙද? ඒ නිසා සම්බුද්ධ ශාසනය බැබලෙන්න ඕනේ. සම්බුද්ධ ශාසනය වැජබෙන්න ඕනේ. හදපඩපු අම්මට තාත්තට පින් සිද්ධ වේවා. ගුරුවරුන්ට පින් සිද්ධ වේවා. දෙමව්පියොන්ට පින් සිද්ධ වේවා. මං හදපු වඩපු මගේ අම්මට තාත්තට, මගේ ලොකු හාමුදුරුවන්ට, මගේ ගණේ වැවේ දායකයින්ට, මගේ මියගිය සෙනෙහබර අයියට පින් අයිති වේවා. සියලු දෙවියන්ට පින් සිද්ධ වේවා. සසර කෙලවර ඔබ අප සෑම සියලු දෙනාටම
පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්ඩ මේ පින් හේතු වාසනා වේවා සාදු 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 කියලා පින් අනුමෝදන් වෙමු. ඔහොම්ම වැඳගණ්ඩ ආශිර්වාද කරනවා. සබ්භීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. පින්නතුනි මේ පොඩි ඉල්ලීමක් තියෙනවා මෙහෙම කරන්නද? අර වාද්දුවේ බණට යන්න පරක් වෙලා තියෙන. එතකොට මොකද කරන්නේ? අපේ අර ඕයිසි මහත්තයා කියන විදිහට ඩක් ගාලා අඩි 6ක් පාර හදන්න මට යන්න. අඩි 6ක් පාර හදන්න ඉක්මනට වාද්දුවේ බණට යන්න ඕනේ ඒකයි.